පහත දී ඇති හැඩ අතුරෙන් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු පිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉලක්කන්න. හරි. ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු පිස්මයක්. right. මේ තියෙන්නේ මේ ගාණ කියලා තියෙන විදිහට ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු පිස්මයක රූපයක් තමයි මම ඇඳගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන ඍජු පිස්මය ගැලෙව්වට පස්සේ පතරමක් එන්න පුළුවන්. අන්නේ පතරම එන්න පුළුවන් විදිහ තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මෙතන සමචතුරාස්‍රාකාරයි පාද හතරම සමාන දුරක් තියෙන්නේ. මෙතන ඍජුකෝණාස්‍රාකාර වෙන විදිහට පතරමක් කින් හදලා තිබ්බොත් මෙන්න මේ රූපේ එන්න පුළුවන් වෙන විදිහ තමයි මම ඇඳලා තියෙන්නේ. ඉතින් මේ රූපයයි ගැන තමයි පළවෙනි සමචතුරාස්‍රය කියලා උත්තරේ තුන්වෙනි ඍජුකෝණාස්‍රාකාර කියන උත්තරේ දීලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට තෝරන්න පුළුවන් උත්තර වෙන්නේ අංක 2. ඒ තමයි රොම්බස. ඒකට හේතුව තමයි මෙන්න මේ රූපේ තමයි ගානේ කියලා තියෙන්නේ. ඒක හැදෙන්න පුළුවන් පතරොන් ටිකක් තමයි මම මේ ආකාරයෙන් ඇඳලා තියෙන්නේ.